සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. අද දවසෙත් වැඩසටහන පැමිණලා සිටින ඔබ සියලු දෙනාම ඉතාමත්ම ආදරයෙන් වැඩසටහන සඳහා පිළිගන්නවා. ඉතින් අද දවසෙත් අපි සුපුරුදු පරිදි අපි කුෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට ඔබව ව්‍යවසායකෙක් කරන වැඩසටහනක් තමයි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ අපේ දේශීය දේවල් පාවිච්චි කරලා ආහාර නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එක අපි කුෂිකර්ම දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් කතා කරන දෙයක්. ඉතින් අද මම හිතුවා මේ උත්සව සමයත් ළඟ එන නිසා ඔබට මේ අපේ කුරහන් පාවිච්චි කරලා වැලි තලප එකක් කොහොමද හදන්නේ කියන එක පිළිබඳ කියලා දෙන්න ඕන කියලා හිතුවා. ඇත්තටම කුරහන් වලින් වැලි තලප එකක් ඔබට හොඳට අලුත් දෙයක් මේක. මම හිතන්නේ මම මේ අපේ ගොඩාක් තැන්වල දැකලා නැහැ ඇත්තටම කුරහන් වලින් වැලි තලප එකක්. බොහෝ අපේ මේ කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෙළබොජුන් හල් වල තියෙනවා. අපේ මහියංගන හෙළබොජුන් හලෙත් ඉස්සර තිබ්බා නමුත් දැන් නැහැ. නමුත් මේක හොඳ ස්වයං ව්‍යාපාරයක් විදිහට කරන්න පුළුවන් දෙයක්. මොකද කුරහන් වැලි තලප නෑ. අනිත් එක අපි දැන් ලෙඩ රෝගත් එක්ක මේ අර කුරහන් වගේ දේවල් වල පැත්තට යොමු වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒකත් එක්ක තමයි මම හිතුවේ මේ අලුත් දෙයක් ඔබට කියලා දෙන්න ඕන කියලා. ඉතින් කුරහන් වලින් වැලි තලප එකක්. අද දවසේ මේක ඉගෙන ගන්න ඔබ ඉගෙනගෙන හොඳට හදලා මේ ගෙදර ගිහිල්ලා නැවත සැරයක් හදලා මේකෙන් උත් ස්වයං ව්‍යාපාරයක් පටන් ගන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මේ කුරහන් වැලි තලප එකක් හදනකොට අපි ගන්න අමුද්‍රව්‍ය තමයි කුරහන් පිටි 250ක් ගන්නවා. කුරහන් පිටි 250ට හාල් පිටි 250ක් ගන්නවා. ඊට පස්සේ ගාගත්ත පොල් වලින් අපි ග්‍රෑම් 500ක් විතර ග්‍රෑම් 200ක් විතර ගන්නවා. කියන්නේ පොල් ගෙඩියකින් භාගයකට වගේ ප්‍රමාණයක් ගන්නවා. ඊට පස්සේ සීනි ග්‍රෑම් 500ක් ගන්නවා. ඔබ කිතුල් පැණි වලින් එහෙම හදනවා නම් පැණි වලින් හදනවා නම් පැණි 3 කාලක් වගේ ප්‍රමාණයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ බැදගත්ත එන සහල් ටිකක් බැදලා කුඩු කරගත්ත සහ අපිට ඕන වෙනවා ලුණු ස්වල්පයක්. මෙන්න මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. නැවතත් මම මතක් කරන්නම් අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය කුරහන් පිටි 250යි, හාල් පිටි 250යි, සීනි ග්‍රෑම් 500යි, පැණි පාවිච්චි කරනවා නම් පැණි 3 කාලක් විතර වගේ ඕනේ. පොල් ග්‍රෑම් 200යි, ලුණු ස්වල්පයක් සහ බැදලා කුඩු කරගත්ත එන සහල් ටිකක් අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා. ඉතින් මේකෙදිත් අපි ඉස්සරෝම කරන්නේ කුරහන් පිටි ටික සහ හාල් පිටි ටික අපි හොඳට එකට මිශ්‍ර කරලා ගන්නවා. මිශ්‍ර කළා මේක හලලා ගත්තත් කමන්නේ. ඔබට හලන්න අමාරු නම් මේකට මිශ්‍ර කරලා ගන්න. හොඳට වැලි තලප එකක් හදා ගන්නකොට මතක තියාගන්න අපි මේ පිටි පොඩ්ඩක් බැදලා ගන්න ඕනේ. පිටි බැදලා ගන්නකොටත් මේ ගොඩාක් බදින්නේ අපි අලුව තරමට බදින්නේ. අර පළවෙනි සැරේ දුන් දාගෙන එනකොට අතින් අල්ලනකොට අතට මේ අර අපිට දරා ගන්න පුළුවන් තරම් රස්නියක් දැනෙනකොට බැදිච්ච ප්‍රමාණය හොඳටම ඇති. ඒ ප්‍රමාණයට තමයි අපි පිටි බැදලා ගන්නෙ. මම ඔබට මේ බැදලා ගන්න ප්‍රමාණය පෙන්නන්න. ඊට පස්සේ මේක පිටි ටික බැදලා අරගෙන ඉවර වෙලා අපි මේකට වතුර දාලා මේක මල් කරගන්නවා. මල් කරගෙන ඉවර වෙලා මේ තමයි අපි පොල් ටික එකතු කරන්නේ. ඊට පස්සේ පොල් ටිකත් එකතු කරලා මේකෙන් පිට්ටුව හදා ගන්නවා. පිට්ටුව හදලා ඉවර වෙලා තමයි අපි ඊට පස්සේ පැණි ටික උණු කරලා වැලි තලපයක හදන්නේ. මම ඔන්න කොටාගත්ත හාල් පිටි ටිකයි කුරහන් පිටි 250යි හාල් 250යි මේකට එකතු කරා. ඔබ මතක තියාගන්න මේ හාල් පාවිච්චි කරනකොට රැයක් කියන්නේ පැය 6ක් 8ක් විතර පොඟවලා කොටාගත්ත පිටි තමා ගන්නෙ. ඒ ගන්නකොටත් වැලි තලප හදනකොට හොඳට මතක තියාගන්න වැලි තලප විතරක් නෙවෙයි ඕනෑම කෑමක් හදනකොට ඔබ හරි පිටි එක තෝරා ගන්න ඕනේ. සමහර කට්ටිය දැන් මට ගොඩාක් අය කතා කරලා කියනවා මේ කඩේ අර තෙත පිටි වලින් හැදුවා හරි ගියේ නෑ කියලා කියනවා. ඉතින් ඒ තෙත පිටි වලින් නම් ගොඩාක් වෙලාවට කෑම හදන්න අමාරුයි තමයි. මේ සමහර වෙලාවට හරියන වෙලාවල් තියෙන සමහර වෙලාවට හරියන්නේ. ඔබ මේ නිවැරදි විදිහටම ඔබට කැවුම් කොකිස් මේ වැලි තලප අලුව මේ වගේ දේවල් හදා ගන්න ඕන නම් ගෙදරම හාල් පොඟවලා කොටලා පිටි හදා ගන්න. නැත්නම් අමාරුයි කෑම හදන්න. ඊට පස්සේ අපි වියදම් කරලා හදලා විසි කරන්න උනොත් ඒක අපරාධයක් වෙනවා. ඒ නිසා
මේ ගෙදරම හාල් කොටා ගන්නවා නම් තමයි වඩාම හොඳ. දැන් ඔන්න අපි කුරහන් පිටි ටිකයි මේ විදියට හාල් පිටි ටිකයි මේ බෙද ගන්නවා. ඔන්න දැන් අපි දැන් මේ පිටි ටික දුන් දාගෙන එනවා. දැන් අපිට මේක බැදිලා ඇති. ගොඩාක් අපි අර අලුව තරමට එහෙම බදින්නේ නැහැ මේක. පළවෙනි සැරේ දුන් දාගෙන එනකොට සහ අපිට මෙහෙම අතින් අල්ලන්න පුළුවන් ගානට. එනකොට තමයි අපේ මේකේ බැදිච්ච පදම හොඳටම ඇති. අපි මේ පදමට බැදිච්චාම මේකට අපි උණු වතුර, පැහිච්ච උණු වතුර මේ උණුවෙම දාගන්න පුළුවන්. උණු වතුර දාලා අපි මේක අනා ගන්න මල් කරන්න. අපි මේ විදිහට බැදගත්ත හාල් සහ කුරහන් හාල් පිටි සහ කුරහන් පිටි එකට වතුර දැන් මේ උණු වතුර තමයි පාවිච්චි කරන්නේ. වතුර ටික ටික දාලා මේක මල් කරගන්න අවශ්‍ය පදමට හදාගන්න. මම මේ පදම ඕගොල්ලොන්ට කියලා දෙන්නම්. දැන් අපි පදම බලාගන්න මෙහෙම වතුර දාලා මේක අනනකොට මෙන්න මෙහෙම අතේ මෙහෙම ගුලි කරපුවාම ගුලි වෙන්න ඕනේ. දැන් මේක ගුලි වෙන්නේ නැහැ තව. ඒ කියන්නේ වතුර මදි. අපි තව වතුර දාගන්න ඕනේ මේකට. වතුර දානත් එකවරම ඔක්කොම දාගන්න එපා. ටික ටික දාලා තමයි මේකට වතුර අනාගන්නේ. මල් කරලා ඉවර වෙලා තමයි අපි පොල් එකතු කරන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න මල් කරන්න කලින් පොල් දාගන්න. පොල් ටික දාන්නේ මල් කරලා ඉවර වුණාම. දැන් අපිට දැන් මේ මට වතුර ප්‍රමාණය ඇති කියලා හිතෙනවා. අපි ඒක බලාගන්නේ මේ විදිහට අතට පිටි ටික අරගෙන මෙහෙම ගුලි කරන්න. ගුලි කරපුවාම මේ කැඩෙන්නේ නැහැ. මේ වගේ ගුලිය විදිහට හිටිනවා. ඒක තමයි හරිම පදම. ඊට පස්සේ ඒ පදමට හදාගත්තට පස්සේ අපි මේක මම කියලා දෙන්නම් ඔබට මේ අර වට්ටියකට දාලා මේක අපි අර කෝප්පෙන් ගහලා තමයි මල් කරගන්නේ. මේ විදිහට අපි දැන් මේ වට්ටියට දාලා මේ වගේ කෝප්පයක් පාවිච්චි කරන්න. මේ කට හොඳටම සිහින්ව තියෙන කෝප්පයක්. ඒක පාවිච්චි කරලා ඒකෙන් මේ මෙහෙම ගහනවා. මේ මෙහෙම. එතකොට ලස්සනට මේක අර ලොකු අපි වතුර දානට හැදිච්ච ලොකු කැට පොඩිවට කැඩිලා ගානට මල් වෙලා එනවා මේක. වැලි තලප හදනකොට මේක හොඳටම මේ අර ලස්සනට වැලි තලප එක හදා ගන්න පුළුවන් මේ විදිහට. මේම කෝප්පෙන් ගහලා. දැන් අපි ඔන්න මෙන්න මේ විදිහට අර කෝප්පෙන් ගහලා මල් කරගත්තා. මේ මල් කරගත්ත එකට අපි දැන් පොල් ටික එකතු කරනවා. මල් කරලා ඉවර වෙලා තමයි පොල් ටික එකතු කරන්නේ. ඒකල මෙහෙම පොල් ටික අපි එකතු කරලා මේ දැන් පොල් එකතු කරපුවාම තයි කැට ආය ලොකු වෙන්නේ නැහැ. අර හොඳ ලස්සන මල් වෙලා මේ හොඳට තියෙනවා. මේ වලට පේන වෙන්ති මේ නේ හොඳට තියෙනවා මල් වෙලා. ඊට පස්සේ අපි පිට්ටු බම්බුව පාවිච්චි කරලා මේකෙන් හදා ගන්නවා පිට්ටු එක. දැන් මේ විදිහට අපේ පිට්ටු එක තැම්බිලා තියෙනවා. මේ විදිහට පිට්ටු එක තැම්බිලා තියෙනවා. දැන් අපි මේක රස්නිය පිටින්ම කඩා ගන්න ඕනේ පිට්ටු එක. පිට්ටු ටික තම්බා ගත්තා. තම්බගෙන ඉවරලා දැන් අපි සීනි ටික හදාගමු. සීනි උණු කරගමු. මේකට මේ ගොඩාක් සීනි කළු කරලා ගන්න ඕනේ. මොකද කුරහන් පිටි තියෙන හින්දා ලස්සන පාටක් එනවනේ. එහෙනම් අපි පොඩ්ඩක් විතර කළු කරලා ගමු. චූට්ටක් නිකන් ගොඩාක් කළු පාට දෙන්න නෙවෙයි. පොඩ්ඩක් විතර කළු කරලා ගමු. ඒක කළු කරේ නැතත් ප්‍රශ්නයක් නැහැ. දැන් මේකේ කුරහන් වැලි තලපේකේ කුරහන් අර පාට එන හින්දා අපි සීනි ගොඩාක් කළු කරන්නේ නැහැ. මම සීනි පොඩ්ඩයි කළු කරේ. ඊට පස්සේ ඔන්න මම මේකට වතුර ටික දාගත්තා. සීනි ගොඩක් කළු කරේ නැහැ. දැන් අපි මෙහෙම සීනි එකට වතුරක් දාලා උණු වෙන අතරේ මේ ලුණු චුට්ටක් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ අර බැදලා කුඩු කරගත්ත එන සහල් ඇට ටිකත් මේකටම එකතු කරනවා. මේ පැණි වල පදම ගන්න එකත් හොඳට මතක තියාගන්න. අපි අලුව පදමට වඩා වැඩියෙන් සහ මේ කැවුම් හදන පදමට වඩා අඩුවෙන්. ඒ අතර මැද පදම තමයි මේකට ගන්නෙ. කැවුම් හදන පදමට ගන්න එපා. ඒ පදමට ගත්තොත් එහෙම වෙන්නේ මේ අර අපි මේක තාච්චියේ තව ටිකක් ගින්දරේ මේ පිට්ටු එකක් දාලා පොඩ්ඩක් අර මේ ඉදව ගන්නවා. එහෙම ඉදවගෙනකොට පැණි
ගොඩාක් කර වෙලා තිබුණොත් එහෙම අර කැවුම් පදමට වගේ ඇවිල්ලා තිබුණොත් මේ වැලි තලප එක හයි වෙනවා. ඒ නිසා අපි එච්චර පදමට ගන්නෑ මැද ඒ අතරේ මැද පදමකට තමයි ගන්නෙ. දැන් මේ බලන්න පැණි පදම මේ පදම එන්න ඕනේ. මේ අර අලුව වලට වගේ නෙමෙයි මේ බින්දු බින්දු අවසානයේ ටිකක් ඇදිලා වැටෙන පදම කැවුම් පදමට වඩා අඩුවෙන් ඒ පදමට ආවම මම ලිප ඕෆ් කරා. මම මේකෙනුත් පැණි ටිකක් අරන් අයින් කරනවා. හදිස්සියේ පැණි වැඩි වුණොත් එහෙම මේ ඉඳලා මේ ටිකක් අයින් කරගන්නවා. ඊට පස්සේ අපි මේ පිට්ටු මිශ්‍රණය මේකටම එකතු කරනවා මේ විදිහට. දැන් මම මේක මිශ්‍ර කරලා ලිප ආය දැම්මා. මේක ටිකක් අර ඉදෙන්න ඕනේ. දැන් මේ පදම හරියට ඇවිල්ලා. දැන් මේ එකතු වෙන පදම. දැන් අපි මේක අතින් අල්ලපුවාම මේ හොඳට අච්චුවෙන් කපා ගන්න පුළුවන් පදමට ඇවිල්ලා තියෙනවා මේ. ඒ පදමට ආපුවාම අපි මේක මේ ලිප මම ඕෆ් කරනවා. ලිප ඕෆ් කරලා අපි මේක අච්චුවෙන් කපා ගන්නවා. මේ අච්චුව ගැනත් මම කියන්නම් ඔයගොල්ලොන්ට. අච්චු දැන් හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ අච්චු කොහෙන්ද හොයාගන්නේ කියලානේ. දැන් මේක අර මේ කෙසෙල් කොලයක හරි වඩලා කපන්නත් පුළුවන්. ඒකට එතකොට ලස්සන නෑනේ. දැන් මේ වගේ අච්චුවක් පාවිච්චි කරපුවම දැන් මේ වගේ කඩේ ගන්න තියෙනවා. අච්චු මේ හැමතැන් වලම නම් මේව නෑ. නමුත් මහියංගන පොලේ එහෙම නම් මම දන්න විදිහට තියෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ ගමේ ඉන්න වඩු බාස් කෙනෙකුට හරි කියලා මේක හදා ගන්න අච්චුවක්. මේ අච්චුවෙන් හරිම පහසුයි. ඉතින් මේ අච්චුව තවත් පහසුයි. අපි මේ වගේ ලන්ච් ෂීට් එකක් අරගෙන ලන්ච් ෂීට් එකෙන් මේක ආවරණය කරලා මේ කපන්න පුළුවන් නම් පහසුවෙන් මේකෙන් කපා ගන්න පුළුවන්. මේ විදිහට. අර හොඳට මේක ගැලවිලා යනවා. දැන් අපි මේ විදිහට අච්චුව තියලා මේ වැලිතල මිශ්‍රණය තියලා මේ විදිහට මේකෙන් තල්ලු කරනවා. දැන් මේ විදිහට වැලි තලප ගැටේ. දැන් ඔබට මේ වැඩියෙන් වැලි තලප හදනකොට දැන් අර තනි අච්චුවෙන් එකෙන් එක හදා ඉන්න අමාරු මේ වගේ අච්චුවක් හදාගන්න. දැන් මේකෙන් එකවර 20ක් හදන්න පුළුවන්. තව ඕනනම් දිගටත් හදාගන්න පුළුවන්. මේක Tamanට කෑලි 25 30ක් විතර දෙන්න හදාගන්න පුළුවන්. ඉතින් එහෙම හදාගත්තාම ලේසි. දැන් මේ වගේවා මේ කාට හරි කියලා හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පිටකොටුවේ ගන්න තියෙනවා ඇලුමිනියම් වලින් හදපු එක. ඒක හරි පාවිච්චි කරලා මේ කපා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි මේ හොඳට වැලි තලප එක අර ඉක්මනින් කාර්යක්ෂමව කරගැනීමේ හැකියාව දෙන තනි තනි එකක් කපනවට වඩා. එහෙනම් අපි දැන් ඔන්න වැලි තලප ටික හැදුවා. මේක ඉතින් දැන් ලස්සනට ඇවිල්ලා තියෙනවා. හොඳ පාටකුත් තියෙනවා. තවත් සීනි ටිකක් කළු කරා නම් මම පොඩ්ඩයි කළු කරේ. තව ටිකක් කළු කරාම මේක හොඳට කළු පාටට වගේ එනවා. ඉතින් මේ විදිහට කුරහන් වැලි තලප මම හිතන්නේ මම දන්න විදිහට නම් ගොඩාක් තැන්වල කුරහන් වැලි තලප මේ නෑ ගන්න. හින්දා මේ කුරහන් වැලි තලපෙකුත් හදලා මේ විලඳ පොළ ජයග්‍රහණය කරන්න කියන එක මතක් කරනවා. රසත් බලමු චුට්ටක්. හරිම රහයි. හරිම රසයි. මේ එක වැලි තලපයක් කෑවොත් අනිවාර්යෙන් දෙවෙනි වැලි තලපෙත් කනවාමයි. ඒ තරම්ම රසයි. අර දැන් ගොඩක් කට්ටිය කුරහන් වලට මේ ආසා කට්ටිය ඉන්නවනේ. එහෙම කට්ටියට දැන් කුරහන් වලට ආස නැති කට්ටියට උනත් මේක හරිම රසවත්. හොඳට ආහාරයට ගන්න පුළුවන් දෙයක්. ඉතින් මේවා ඉතින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපි කියලා දෙන්නේ ඔබට ඔබව හොඳම ව්‍යවසායකෙක් බවට පත් කරන්න. ඉතින් ඒක ප්‍රයෝජනයට ගන්න කියන එක ඉතාමත්ම ආදරෙන් මතක් කරනවා. මොකද මට දැන් පේන දෙයක් තමයි අපි වැඩසටහන් කරාට අපේ මේ ප්‍රතිලාභී පිරිස නැගී හිටිනා ගොඩාක් අඩුයි. ඉතින් මේ වගේ අපි නොමිලේ ඔබට මේ වගේ වැඩසටහන් කරන්නේ ඔබව නගා සිටවන්න. දැන් ගොඩාක් තැන්වල අපි දැකලා තියෙන වැඩසටහන් කරන්නේ අපි මුදල් ගෙවලා කරන්න ඕන. දැන් අපි අපේ දෙපාර්තමේන්තුව අපි ඔබට වැඩසටහන් සිදු කරන්නේ සියල්ලම නොමිලේ. ඉතින් නොමිලේ කරන මේ වැඩසටහන් වලින් උපරිම ප්‍රයෝජන ගන්න. අපි අනිත් එක නිවැරදි දේ කුෂිකර්ම දෙපාර්තමේන්තුව ඔබට නිවැරදිම තාක්ෂණය තමයි කියලා දෙන්නේ.
හින්දා නිවැරදි විදිහටම මේක අපිට නිවසේදී අපි කියලා දෙන විදිහට හදා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ කුරහන් වලිනුත් මේ වැලිතලප එකක් හදලා වෙළඳ පොළ ජයග්‍රහණය කරන අලුත් දේවල් මිනිස්සු අපේ පාරිභෝගිකයෝ බලාපොරොත්තු වෙන්නේ අලුත් දේවල්. ඉතින් ඔබ අලුත් දේවල් දීලා වෙළඳ පොළ ජයග්‍රහණය කරලා හොඳම ව්‍යවසායකෙක් බවට පත් වෙන්න කියන කිතාමත්ම ආදරෙන් මතක් කරමින් අපේ වැඩසටහන අද දවසෙත් මෙතනින් නිමා කරනවා. වැඩසටහනට පැමිණි ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ වැඩසටහන සහභාගී වීම වෙනුවෙන්. එහෙනම් වැඩසටහන මෙතනින් නිමා කරමු. ඔබ සියලු දෙනාටම ජය ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි.